අල්ලාටින් ඉස්සි අනිත් පැත්ත ගාලා හිට. අතලේ ගව සුද්ධ කරන්න යනවා. ගම් වතුර නිසාම වෙච්ච මුද්දනේ. ගං වතුරට යට වෙච්ච අපේ යාළුගේ ගියත් සුද්ධ කරන්න තමයි අද අපි යන්නේ. 177 කඩුවෙල කොල්ලු පිටිය පාර හරහා තමයි අපි යන්නේ. ඒ යන අතරතුර කඩුවෙල ටවුන් එක පිරිසිදු කරන ආකාරය තමයි දකින්නේ ගං වතුර අඩු වුණෙන් පස්සේ. අපි යන්නේ ගල්වාන පැත්තට. ඒ යන අතරතුර ඔයාලට බලා ගන්න පුළුවන් ගං වතුර අඩු වුණෙන් පස්සේ කොහොමද තත්ත්වය කියලා කඩුවෙල අවට. ඔයාලා ඉදිරියෙන් දකින්නේ කඩුවෙල බස් නැවතුම් පොළ. සාමාන්‍ය පරිදි දැන් බස් ධාවනය කරනවා කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ. ඒ වගේම අපි ඈතින් දැක්ක සිටිබී බස් එක පරණ පාරිත් බස් ධාවනය කරනවා. ඉතින් 60 බස් එකක් තමයි අපිට ඇතින් පේන්නේ ඒ CTB බස් එක. ඒ වගේම ලොරිය පිටිපස්ස යන්නේ මායි තිලින මල්ලි. දැන් ඔයාලා දකින්නේ අඹතලේ බෝධිය අවට තත්ත්වය කොහොමද කියලා. ගම් වතුරක් ආවේ නෑ වගේ නේද පේන්නේ. ඒ වගේම ගොඩක් අය කතා වුණ කටකතා පැතිරුණ තැනක් තමයි මෙතන. අඹතලේ ජල පොම්පාගාරය පහු කරගෙන තමයි දැන් අපි ඉදිරියට යන්නේ. අඹතලේ ගව සුද්ධ කරන්න යනවා. ටයිම්ස් ලැප්ස් එකක් තමයි වීඩියෝ එක දාලා තියෙන්නේ. ඉතින් බලන්න අපි යන ලොකේෂන් එක කොතනද කියලා. පාරේ ට්‍රීවිල් එක නතර කරලා තිබ්බා. ඉතින් අපිට යන්න ඉඩමදි හින්දා අංකල්ලා දෙන්නෙක් කැවිලා ඉතින් ට්‍රීවිල් එක අයින් කරලා දුන්න විදිය තමයි ඔයාලා වීඩියෝ වලින් දැක්කේ. ගම් වතුර තත්ත්වය කොච්චර අඩු වුණත් ඉතින් වතුර තියෙන ආකාරය තමයි දකින්නේ. ඔන්න අපි ලොකේෂන් එකට ආවා. ගම් වතුරට බහින්න කලින් අනිවාර්යෙන් බෙහෙත් බොන්න ඕනේ මේ උණට. ඉතින් අපි බෙහෙත් බීලා තමයි වතුරට බැස්සේ. දැන් තමයි ඉතින් අපි ගම් වතුර මිෂන් එකට බහින්නේ. ඉතින් අවශ්‍ය බඩුත් අරගෙන. මතක ඇතුව ගම් වතුර අඩු වෙලා තියෙන තැන් වලට යනවා නම් අනිවාර්යෙන් මේ උණට බෙහෙත් බීලා යන්න මතක තියාගන්න. හිතුමතේට බෙහෙත් බොන්න යන්න එපා. අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් බොන්න. මේ හරිය අඩි 8ක් උසට තමයි වතුර තිබිලා තියෙන්නේ. අපි බලමු අපේ යාළුවාගේ ගෙදරට මොකද වෙලා තියෙන්නේ කියලා ගම් වතුරේ. කොහොමද ඉතින් කාමරේ තත්ත්වේ? කාමරේ තියලා තිබ්බ හැමදේම අනිත් පැත්ත ගහලා. මේකේ පැටලිල්ල ලේලා ඉතින් බඩු ටික ඔක්කොම වෙන් කරලා ගන්න හදන විදිය තමයි ඔයාලා වීඩියෝ එකෙන් දකින්නේ. අල්ලාටින් ඉස්සි අනිත් පැත්ත ගාලා හිතා ගන්න බෑ කොහොමද අනිත් පැත්ත ගෙවන්නේ. රබර් ග්ලව්ස් එහෙම දාලා කට්ටිය ඔපරේෂන් එකට රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. කාමරේ තිබ්බ පැටලිල්ල ලේලා කොහොම හරි බඩු ටික ඇදගත්තා අපි. ඔයාලට පෙන්වන්න යන්නේ මැජික් කණ්ණාඩිය. ඔය තියෙන්නේ මැජික් කණ්ණාඩිය ගම් වතුරට යට වෙලා තිබ්බ. මතක තියාගන්න දුකේදිත් සැපේදිත් ළඟින්ම ඉන්නේ හොඳම යාළුවෝ විතරයි. කරදරයක් වුණාම දුවල එන්නේ. කියන්නේ අවුරුදු කීයකින් පස්සේ මුද්දම් වෙලාද? මේක මට දුන්නේ කවදද බර්ත්ඩේ එකට. ගම් වතුර නිසා අවුරුදු 6ක් නැති වෙලා තිබ්බ රින් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. මෙහෙම තමයි අපි කට්ටිය එකතු වෙලා ගෙදර පිරිසිදු කරේ. මේ ගෙදර කොච්චර ප්‍රමාණයක් යට වෙලා තිබ්බද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් බිත්ති අතුල්ලන විදියට. කුස්සිය තත්ත්වය කොහොමද කියලා බලමු අපි. ප්‍රෙෂර් කුකර් එකක් හම්බුණා. බලන්න ඒක ඇතුලේ තියෙන ගම් වතුර. ගම් වතුරනේ. මේ ගම් වතුරට යට වුණු ඔයාලගේ යාළුවොත් අමතක කරන්න එපා. එයාලට ඔයාලගේ උදව් අවශ්‍ය මොහොතක්. මතක ඇතුව ගෙදරට කරන්ට් එක දෙන්න කලින් ගෙදර ගම් වතුරට යට වෙලා තිබ්බ නිසා ප්ලග් ස්විච් සුද්ධ කරලා විදුලිය පාවිච්චි කරන්න. අපි හැමෝම එකතු වෙලා ගෙදර පිරිසිදු කරා. ඉතින් බලන්න කොහොමද දැන් කියලා ගෙදර. ගම් වතුරට යට උනේ නෑ වගේ ලස්සනට තියනවා නේද? අපේ මිෂන් එක ඉවරයි. ඉතින් අපි කම්ප්ලීට් කරා අපේ මිෂන් එක. ගම් වතුර නිසා නෑ ගම් ආපු යාළුවෙක් තමයි වීඩියෝ වලින් දකින්නේ. ගම් වතුර නිසා ගෙවල් වලට සර්පයෝ ඇවිල්ලා ඉතින් පිරිසිදු කරනකොට පරිස්සමෙන් පිරිසිදු කරන්න කල්පනාවේ. නැවත මෙවැනි ගම් වතුර සහ විපතක් වෙන්න එපා කියලා මගේ රටට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉතින් අපි හම්බ වෙමු. එතකන් අදට සමු දෙන්න.